හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. වයසට නොයා ඉන්න මේ ආහාර වලින් ඈත් වෙන්න. දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපි ගන්න ආහාර නිසා අපේ වයසට යෑම වැඩි වෙනවා කියලා. තවත් සරලව කියනවා නම් අපි කන බොන දේවල් නිසා අපි වයසට යන එක වේගවත් වෙන්න පුළුවන්. මේ ආහාර ප්‍රදාහික ආහාරයන්. නිතරම මෙවැනි ආහාර ගැනීමෙන් අපේ දේහයේ යම් යම් රසායනික සංයෝගයන්හි වැඩිවීමක් දකින්න පුළුවන්. රසායනික සංයෝග නිසා අපේ දේහයේ තියෙන සෛලවලට යම්කිසි ප්‍රදාහික තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එවැනි ප්‍රදාහික තත්ත්වයන් නිසා අපි වයසට යන එක වේගවත් වෙනවා. මේ වගේ ආහාර තමයි සුදු පාන් වර්ග, ඒ වගේම බේකරි නිෂ්පාදන, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වගේම සකස් කළ චිප්ස් වර්ග, ක්‍රැකර්ස් වර්ගත්, අධික ලෙස සීනි හා රසකාරක එක් කළ ආහාර සහ බීම වර්ග, ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වර්ගත් අයිති වනවා. ඒ වගේම සොසේජස්, හොට් ඩොග්, බේකන් වැනි සකස් කළ මස් වර්ගත්, ඌරු මස්, හරක් මස් වැනි රතු මස් වර්ගත් මත්පැන් භාවිතා කිරීමත්, කෘත්‍රිම වර්ණක, රසකාරක හා කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වැඩිපුර භාවිතා කරමින් සෑදූ ආහාරත් ලබාගත් සැනින් ඔයාගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම යන ඉහළ ග්ලයිසමික් දර්ශකයක් අඩංගු ආහාරත් මේ ගණයට අයිති වෙනවා. මෙවැනි ආහාර ඔයා වැඩිපුර ගැනීමෙන් ඔයා වයසට වඩා වයසක පෙනුමක් ලැබෙන්නට පුළුවන්. ඔයාට මේ ආහාර වෙනුවට හැකි තරම් ස්වභාවික ආහාර ලබා ගැනීමෙන් ඔයාගේ වයසට යෑමේ වේගය පාලනය කරගන්න පුළුවන්. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.